A-level subject stream එක තෝරගන්න බැරුව නම් ඉන්නේ මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් කොහොමද ඔයාට ගැළපෙනව A-level subjects ටික තෝරගන්න කියලා. මේ වීඩියෝ එකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි part එකේ මම කෙලින්ම කියලා දෙන්නම් කොහොමද ඔයා A-level subjects ටික තෝරගන්නේ කියලා. දෙවෙනි part එකෙන් share කරගන්නම් මම A-level subjects තෝරගද්දි කරපු වැරද්ද මොකක්ද කියලා සහ ඒකෙන් ලොකු learning එකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන ඒ කියලා දෙන්න. තුන්වෙනි part එකෙන් ඔයාට හඳුන්වලා දෙන්නම් ඔයාගේ A-level ගමන supercharge කරන්න යාළුවෙක්ව. අපි එන ෆස්ට් පාර්ට් එකෙන් පටන් ගමු. ඔයාටම ගැළපෙන A-level subjects ටික තෝරගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි A-level subjects තෝරගන්න භාවිතා කරන නිර්ණායක තමයි මගේ යාළුවෝ කරන්නේ මොකක්ද? අපේ ගෙදරින් කියන්නේ මොකක්ද? අපේ අල්ලපු ගෙදර එක්කෙනා කරේ මොකක්ද? මේ වගේ කවුරුන් හෝ කරපු දෙයක් තමයි අපි මූලික නිර්ණායක ලෙස භාවිතා කරන්නේ අපි A-level කරන subjects ටික තෝරගන්න. නමුත් A-level ඔයාගේ ජීවිතය 100%ක් තීරණය නොකළාට ඔයාගේ ජීවිතේ පට්ට ගැම්මකින් වැඩේ පටන් ගන්න A-level පාවිච්චි කරන්න පුළුවන්. ඒ ලැබෙන බූස්ට් එක මාර වැදගත් ඔයාගේ ජීවිතේට. සමස්ත ජීවිතයක් නිර්මාණය කරන්න උදව් වෙන උසස් පෙළ මේ කවුරුත් කියන දෙයක් හෝ දවසක් දෙකක් ඉස්සරහට බලලා තීරණය කිරීම එච්චර ලොජිකල් නැහැ. ඔයා මුලින්ම කරන්න ඕනේ. අවුරුදු 15කින් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද? දැන් ඔයාට අවුරුදු 16යි. තව අවුරුදු 15කින් කියන්නේ අවුරුදු 31යි. අපි අවුරුදු 30ක් කියලා ගමු. ඔයාගේ වයස අවුරුදු 30ක් වෙද්දී ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මොන වගේද කියලා ඔයා දැන් කල්පනා කරන්න. ඔයා අඳින්නේ පළඳින්නේ කොහොමද? ඔයා දාන වොච් එක මොකක්ද? ඔයා පදින කාර් එක මොකක්ද? ඔයා කොයි වගේ ගෙදරකද ඉන්නේ? ඔයා ආශ්‍රය කරන මිනිස්සු කවුද? මේ හැම දෙයක්ම ඔයා හොඳට මනසින් මවා ගන්න. ඔයා ඇවිදින්නේ කොහොමද? කතා කරන්නේ මේ විදියට, යන්නේ එන්නේ මේ වගේ තැන්වලට හැම දෙයක්ම ඔයාගේ කම්ප්ලීට් ලයිෆ් ස්ටයිල් එක මොකක්ද කියලා ඔයා මනසින් මවා ගන්න. හරි නේද? එහෙනම් ඒ ලයිෆ් ස්ටයිල් එක ඔයාට ඇචීව් කරගන්න වෙන මොකුත් නෙවෙයි ඕනේ. සල්ලි ඕනේ. ඔයාට හොඳ ඉකොනොමිකල් පවර් එකක් තියෙන්න ඕනේ. ඒ ලයිෆ් ස්ටයිල් එක ලබා ගැනීම සහ ඒ මේන්ටේන් කිරීම සඳහා. ඔයාට පවුලෙන් අධික ධන උරුමයක් ලැබෙන්නේ නැත්නම් බොහෝ දෙනෙක්ට වගේ ඔයාටත් මහන්සි වෙලා තමාගේ හැකියාවක් එළියට දීලා තමයි ඒ මුදල් හම්බ කරගන්නට වෙන්නේ. එහෙනම් දැන් ඔයා කල්පනා කරන්න. මගේ ශක්තියින් මොනවද? සහ මට ලබා ගන්න පුළුවන් ඔපචුනිටිස් මොනවද? අවස්ථාවන්. මගේ ශක්තියින් කියන එකෙන් අදහස් කරන්නේ ඔයාට හොඳට ඉස්සරහට ගිහලා කතා කරන්න පුළුවන්. සබහෝලයක් නැහැ. එක්ක ඔයාට රඟපාන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. ඔයාට හොඳට වේගෙන් දුවන්න පුළුවන්. ඔයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට සුපිරියර් ගණන් හදන්න පුළුවන්. ඔයාට පට්ට ඇනලිටිකල් මයින්ඩ් එකක් තියෙනවා. ඔයාට නැත්නම් මාර ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙනවා. ඔයාට හොඳට ලියන්න පුළුවන්. මොකක්ද ඔයාගේ ස්ට්‍රෙන්ත්ස් ටික කියලා? ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නැත්නම් මිනිසුත් එක්ක ඔයාට හොඳයි. මිනිසුන්ව මෙහෙवला වැඩ ටිකක් කරව ගන්න පුළුවන්. ඔයා ඉස්කෝලේ ඉල්ලුවා ශිෂ්‍ය නායකයෙක් නම් ඔයාට කට්ටියව යොදවලා ඔයා සමහරවල් නිකන් ඉන්නක අනිත් අය ලැව්වා. කොහොම හරි වැඩේ කරවන්න පුළුවන්. මේ වගේ ඔයා දන්නවා ඔයාගේ ශක්තියින් ටික මොනවද කියලා. අන්න ඒව ටික පොඩ්ඩක් කොලේක ලියා ගන්න. 3-4ක් ලියාගත්තත් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඔපචුනිටිස් මොනවද කියලා. මොනවද මේ ඔපචුනිටිස් කියන එකෙන් අදහස් කරන්නේ? සමහර වෙලාවට ඔයා දැකලා ඇති මාර ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. ඒගොල්ලන්ට වඩා ටැලන්ට් එක අඩු කට්ටියකට ඔපචුනිටිස් වැඩිපුර හම්බ වීම නිසා. ඉතින් මම මෙතනදී කල්පනා කරලා බලන්න ඕනේ මොනවද මට තියෙන ඔපචුනිටිස්. සමහරවිට මේ වෙද්දී ඔයාගේ තාත්තා හොඳ බිස්නස් එකක් කරනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පවුලේ ළඟම හිතවතුන් ඉන්නවා හොඳට මුල මුදල් තියෙන, ඔයා එක්ක හොඳට යහළුවෙන් ඉන්න, ඒ වගේම ඔයාට උදව් කරන්න සැදී පැහැදී ඉන්න කට්ටිය ඉන්නවා. මේ වගේ ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි. මගේ තියෙන ශක්තියින් පාවිච්චි කරන්න යද්දී මට ඒ වෙනුවෙන් ලබාගත හැකි ඔපචුනිටිස් මොනවද? නැත්නම් ලබාගත හැකි අවස්ථාවන් මොනවද කියලා. මෙතනදී ඔයාට එක දෙයක් අවබෝධ වෙන්න ඇති. ගොඩක් වෙලාවට මේ ඔපචුනිටිස් කියන ඒවා එන්නේ තවත් මිනිසෙක්ගෙන්. තවත් කාගෙන් හරි තමයි එන්නේ. ඒ කියන්නේ තමාට හොඳ කනෙක්ෂන්ස් තියෙන්න ඕනේ. තමාට නැතත් මේ වයස් සීමාවේදී තමාගේ දෙමව්පියන්ට, තමා ආශ්‍රය කරන කට්ටියට හෝ අඩුම ගානේ තව හොඳ තමාට ඉහළට යන්න පුළුවන් තැනකින් ඔපචුනිටි එකක් ගන්න පුළුවන් මට්ටමේ කට්ටියව ආශ්‍රය කරනවා නම් මටත් ඒ ඔපචුනිටි එක ලබා ගන්නට පුළුවන්. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මට තියෙන ඔපචුනිටිස් මොනවද කියලා. ඒ ටිකත් ඔයාගේ ශක්තියින් ගාවින්ම ලියා ගන්න. මේ දෙක ඉවැලුවේට් කරද්දී ඔයාට පාරක් පේන්න පටන් ගනී. ඒ පාර ඔස්සේ ඔයාගේ ශක්තියින් එළියට එන විදියට ඔයා අර මුදල් අපයා ගැනීම සඳහා ලබාගත යුතු ස්කිල්ස් මොනවද කියලා කල්පනා කරන්න. උදාහරණයක් විදියට ඔයා හිතනවා හරි මං ගත කරන ලයිෆ් ස්ටයිල් එකට මට හොඳ ඇනලිටිකල් පවර් එකක් තියෙනවා, මට ගණන් හදා ගන්නත් පුළුවන්, මට අවුට් ඔෆ් ද බොක්ස් හොඳට හිතන්න පුළුවන්, මට ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙනවා, මම හොඳ ඉන්ජිනියර් කෙනෙක් වුණා, මම ස්ටාර්ට්අප් එකක් කරොත් ඒකේ මේ ප්‍රොඩක්ට්ස් වගේ මම දීලා හොඳ
ඉකනොමික් පවර් එකක් හදාගන්න පුළුවන්කම ලැබෙයි. අන්න මේ වගේ ඔයාට හිතෙයි මේ ස්කිල්ස් ටික මම ඩෙවලොප් කරගත්තොත් මටත් පුළුවන් ඒ මගේ ලයිෆ් ස්ටයිල් එක පණ ගන්වන්න. උදාහරණයකට අපි ගමු ඔයාට ඉංජිනේරුවෙකුගේ ස්කිල්ස් ඒ වෙද්දි තිබුණා නම් ඔයාට ඒ ඉකනොමික් පවර් එක ලබා ගන්න පුළුවන් කියලා හිතුණා. එහෙනම් දැන් ඔයා හිතන්න ඕනේ ඒ ස්කිල් එක ලබා ගැනීම සඳහා මේ මොහොතේ මම ලබා ගත යුතු නොලෙජ් එක මොකක්ද කියලා. දැන් තේරුණාද ඔයාට ගැළපෙන A level stream එක තෝරගන්නේ කොහොමද කියලා. ඉංජිනේර කෙනෙක්ගේ ස්කිල්ස් ඕනේ කියලා හිතුණා නම් මැත්ස් කරනවා. සමහර වෙලාවට ඔයාගේ පර්සනල් රීසන්ස් තියෙන්නට පුළුවන්. ඔයා මාර කැමති ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ ඩොක්ටර් කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටිස් ඔයා ගන්න මාර කැමති. මිනිස්සුන්ට උදව් කරන්න කැමති. එහෙනම් මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඔයා හිතනවා මට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ඕනේ. මම බිස්නස් එක ස්ටාර්ට් කිරීම හරහා මට මේ දේවල් ටික කරගන්නට පුළුවන්. එහෙනම් මම කොමර්ස් පැත්තෙන් කරනවා. මේ වගේ මම නිකන් කොමන් උදාහරණ කිව්වට ඔයාගේ ජීවිතයත් එක්ක ඔයාගේ ඔපචුනිටිස් ඔයාගේ ස්ට්‍රෙන්ග්ස් ටික සලකා බලලා ඒ කාලෙ වෙද්දී ඔයා හදාගත්ත යුතු ස්කිල් සෙට් එකට අදාළ නොලෙජ් එක ලබා ගැනීම සඳහා මේ උසස් පෙළ භාවිතා කරන්න. දැන් ඔයා දන්නවනේ A level stream එක හරියටම තෝරගන්නේ කොහොමද කියලා. ඒකත් එක්කම A level subjects තෝරා ගැනීමේ මගේ එක්ස්පීරියන්ස් එක මම ෂෙයා කරන්න. ප්‍රධාන වශයෙන්ම මම මේ කරපු වැරැද්ද කරන්න එපා. හැබැයි එක වැරද්දක් වුණත් ඒක පිටිපස්සේ යම්කිසි ආශිර්වාදයක් තියෙනවා. සමහර වෙලාවට මේ විදිහට ඔයාලට කියලා දීමේ ආශිර්වාදය වෙන්නත් පුළුවන්. අපි කතා කරමු. මම O level කරන කාලේ ඔයා මගෙන් ඇහුවොත් A level වලට මොනවද කරන්න කියලා මම කියයි. එක තප්පරේ මම A level වලට ඉංග්‍රීසි මීඩියම් කොමර්ස් කරනවා කියලා. මට සාමාන්‍ය විද්‍යා විෂයන් පුන්දර පුළුවන්, ගණන් හදන්න ආයි කිරිකජු වගේ පුළුවන්. හැබැයි මට මේ ව්‍යාපාර කියන එක ගැන පොඩි අමුතු හැඟීමක් තිබුණා. මම පොඩි ආසාවක් තිබුණා. නමුත් O level ඉවර වෙලා ඊළඟට මගේ තියෙන මතකේ මම දුෂ්යන්ත සර්ගේ කම්බයින්ඩ් මැත්ස් ක්ලාස් එකේ ඉන්නවා. කොහොම හරි මට ගණන් හදන්න පුළුවන් විද්‍යා විෂයනුත් තේරෙනවා. කොහොමෙන් හරි මම A level ටික හොඳට කරගත්තා. A level ඉවර වුණ ගාම ඔයා මගෙන් ඇහුවොත් ඔයා ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මම කියයි. මට software company එකක් start කරන්න ඕනේ. ඒ වගේම තමයි මට charity කරන්න ඕනේ කියලා. ඔන්න ඉතින් results ආවා. මම මොරටු විශ්වවිද්‍යාලේ තේරුණා කියලා දැනගත්තා. ඊට පස්සේ මම මොනවද කරේ? software ඉගෙන ගත්තද? නෑ. CIMA කරා. මොකද කම්පැනි එකකට ගිහිල්ලා ඒකේ මැනේජ්මන්ට් පැත්ත දැනන් ඉදීම වඩා හොඳයි කියලා. මට හිතුණා මටත් වඩා ඇතන මගේ යාළුවන්ට හිතුණා. එහෙනම් අපි ඔක්කොමලා එකතු වෙලා CIMA කරා. ඔන්න යුනිවර්සිටි එකේදී software කරන්න ඕනේ කියලා හිතුණාට software මට ඒ වෙද්දී එපා වෙලා තිබුණේ. chemical engineering වලට මාර ආසාවක් කියලා chemical engineering කරා. ඊට අමතරව යුනිවර්සිටි එකේදී සෑහෙන පොත් කියවන්න මම පටන් ගත්තා. sales and marketing ගැන, business startups ගැන ගොඩාක් පොත් කියවන්න පටන් ගත්තා. ඔය ඔක්කොම කරලා දැන් මම මොනවද කරන්නේ? content හදනවා, පොත් ලියනවා, productivity systems හදනවා, මේ වගේ දේවල්. එතකොට දැන් හිතෙනවා අපරාධ නේද අච්චර කට්ටක් කාගෙන මැත්ස් කරලා ඊට පස්සේ chemical engineering උත් අනේක විද දුක්ඛම් කටළු විදගෙන ඉවර කරලා දාලා first class උත් දාලා මේ මදිවට. මේක ගොඩක් අනවශ්‍ය දැනුමක් නේද මං ගාව මේ වෙද්දී එකතු වෙලා තියෙන්නේ. පොත් ලියන්න ලිවීමේ හැකියාව ඒ වගේම ඒ හිතලා ඒ කරුණු ටික ගලප ගැනීම හැකියාව බොහොම ප්‍රමාණවත් නේද? නමුත් ඕක ඔය මතු පිටින් පේන ටික විතරයි. මගේ ඔළුව හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. අද මේ මොහොතේ මම හිතන විදිහට මගේ ඔළුව හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මම ඒ ගණිතය හදාරලා, ඒ විෂයන් ටික හදාරලා, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා chemical engineering කරලා ඒ ඔක්කොම වල එකතුවක් තමයි මගේ මේ ඔළුවේ frame of thinking. මේ හිතන විදිහ හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම chemical engineering principle එකක් තමයි ඕගොල්ලෝ මේ පාර රිලැක්ස් එකේ පාඩම් කරන්න පාවිච්චි කරන ස්ටඩි සිස්ටම් එක ඩෙවලොප් කරන්න පාදක වුණේ. ඇත්තම කතාව මම ඒ ලෙවල් පටන් ගද්දි ජීවිතේට හිතලා නැහැ අනාගතේ මගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද කියලා. ඒ මොහොතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න දෙයක් කරනවා. එච්චරයි. සමහර වෙලාවට දන්නේවත් නැහැ මොනවද මම කරන්න කියලා. ඒ වගේ ජීවිතයක් තමයි අවුරුදු 16 ඉඳන් 24 වෙනකම් මම ගත කරේ. නමුත් මම ඕගොල්ලන්ට කියන්නේ එහෙම නැතුව පොඩ්ඩක් ඉන්ටෙන්ෂන් එකක් ඇතිව පර්පස් එකක් ඇතිව මට අචීව් කරගන්න ඕන දේවල් මොනවද කියලා ඔළුවේ තියාගෙන කල්පනා කරලා අර විදියට හදාගෙන වැඩ ටික කරන්න. හැබැයි එක පුංචි දෙයක් තියෙනවා. මම දැන් කරන්නේ පොත් ලියන එකයි කන්ටෙන්ට් හදන එකයි. මේකට අනුකලනය කරන්න අවකලනය කරන්න කිසිම මාර මැත්ස් ඕනේ නැහැ. මේකට මම ලියන්න පුරුදු වුණා නම් ටයිපින් පුරුදු වුණා නම් කන්ටෙන්ට් හදන්න පුරුදු වුණා නම් පොඩක් කතා කරන්න තව හොඳට පොලිෂ් කරගෙන ඒ වැඩ ටික කරගත්තා නම් බොහොම ප්‍රමාණවත්. විද්‍යා විෂයන් විශේෂයෙන් ගණිතය හැදෑරීම හරහා මගේ ඔළුව මාර විදිහට ටියුන් වුණා. මගේ ආගියුමන්ට් එක උනේ ඇත්තටම CIMA කරද්දි කවදා හරි මම මැනේජ්මන්ට් ජොබ් එකක් කරොත් කොහොමත් ඉංජිනේරින් කරා කියලා අන්තිමට කම්පැනි එකක මැනේජ්මන්ට් ජොබ් එකකට යන්නේ මේන්ලි. එතකොට මැනේජ්මන්ට් ජොබ් එකට ගියාම
කොහොමත් කොමර්ස් කරලා කෙලින්ම මැනේජ්මන්ට් දෙන කෙනෙක්ට වඩා මම මැත්ස් කරලා මැනේජ්මන්ට් උත් පුළුවන් කරගෙන ගියාම මගේ හිතන ලොජික් වෙනස්. එතකොට මට මාර ෆාස්ට් හිතන්න පුළුවන් සහ මම හිතන්න පෙළඹෙන විදි වෙනස්. ඒක මට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙයි. කම්පැනි එකක් තුල ඉස්සරහට යන්න කියලා. ගොඩක් මගේ මිත්‍රයොත් CIMA ඒ අදාළ දේවල් කරේ ඔය හේතුව නිසායි. ඒකෙන් කියන්නේ නැහැ ඉන්ජිනියරින් කරන හැමෝම CIMA හරි ඒ වගේ අදාළ දේවල් කරන්න ඕනේ කියලා. හැබැයි ඔයා උසස් පෙළට ඔයා පාර්ට් 1 එකෙන් උසස් පෙළට කොමර්ස් කරනවා හිතුවත් ආර්ට්ස් කරනවා හිතුවත් බයෝ කරනවා කිව්වත් මැත්ස් කරනවා කිව්වත් කවුරු වුණත් විශේෂයෙන් මැත්ස් අර අනික් කට්ටිය ඔයා ගණන් හදන්න. ඔයා කොමර්ස් කරන්නේ ආර්ට් කරන්නේ ලැන්ග්වේජස් මොනවා හරි කරන්න කියලා ගණන් හදන්න නැතුව ඉන්න එපා. විද්‍යාව ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා. ඒක මාර ෆෝමල් දෙයක් විය යුතු නැහැ. ඔයා සාමාන්‍ය පෙළදී ගණිතයට එච්චර දක්ෂයෙක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා අම්මෝ ගණන් වලින් බේරෙන්න කියලා මොනවා හරි ආර්ට් සබ්ජෙක්ට්ස් ටිකක් කරනවා නැත්නම් කොමර්ස් හරි මොනවා හරි කරනවා. හැබැයි එයාට මම කියන්නේ O level ටික හරියට කරගත්තේ නැත්නම් O level maths ටික ඒ පෙළ පොත අරගෙන නිකන් ඉන්න ගමන් හදන්න. දවසට විනාඩි 10ක් චුට්ටක් වෙන් කරලා ඒ ගණන් ටිකක් හදන්න. O level maths ටික හොඳට සුපිරියට ගොඩ දාගෙන වාට ආපහු maths කරන්න බෑ science ඉගෙන ගන්න බෑ කියලා කොමර්ස් කරන එක්කෙනෙක් නා. ආ පොඩ්ඩක් A level maths වල ඔය බුක් ෂොප් එකේ තියෙන පොඩි පොතක් අරගෙන applied හරි pure maths හරි ඕන එක අරගෙන චුට්ටක් තනියම කියවලා දවසකට විනාඩි 10ක් 15ක් අරගෙන ගණන් ටිකක් හදන්න මේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒ කුතුහලයෙන් යුතුව ඉගෙන ගන්න. ඒ දේවල් හරහා ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඔයාට අලුත්ම මානයකින් පේන්න පටන් ගන්න ඉතින්. ඔයා පොත් ලියනවා, කවි ලියනවා, ඒ හැම දෙයක්ම කරනවා. ඒකට අමුතු ස්ට්‍රක්චරල් රහක් දෙන්න ඔයාට හැකියාව ලැබෙයි. ඔයාගේ උපතින්ම තියෙන අර නැචරල් හොඳ ස්ට්‍රෙන්ත් එක නිර්මාණශීලීත්වය මාර විදියට ෂයින් වෙවි. ඒ හින්දා මොන A-level stream එක තෝරගත්තත් කොයිම වෙලේවත් විද්‍යාව හෝ ගණිතය හැදෑරීම නතර කරන්න එපා. ඒක ඔයාගේ හොබි එකක් බවට පත් කරන්න. කොහොමත් සයන්ස් මැත්ස් කරන කට්ටියට ඒ දෙක ඇති වෙන්න තියෙනවානේ. නමුත් අනිත් ස්ට්‍රීම්ස් කරන කට්ටියට තමයි මගේ මේ ඉල්ලීම. සයන්ස් මැත්ස් අතාරින්න එපා. ඒ දේවල් ඔයා නිකන් නෝමල් එකේ ඉගෙන ගන්න. සමහර විට අවුරුද්දක් දෙකක් කොහොම යද්දි ඔයාට හිතෙයි අපරාධේ මම මැත්ස්ම කරා නම් මොකද කියලා. ඔයාට එක උදාහරණයකින් මේක තහවුරු කරලා දෙන්න. ඔහුගේ ජීවිත කතාව ඔයා කියලා තියෙනවා නම් ඔයා දන්නවා. ඔහුට නමක් දෙන්න බැහැ. ඔහු කවුද කියන එකට කියන්න බැහැ. ඉංජිනේරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. මාර නම් ගොඩක් තියෙන්නේ. ඔහු විද්‍යාව ඉගෙන ගන්නවා. ඔහු අඳින චිත්‍රවලට ආලෝකයේ වර්ධනය වෙන්නේ කොහොමද කියලා ඔහු ඉගෙනගෙන තමයි ඒ අදාළ චිත්‍රය අඳින්නේ. ඔහු ඇඳපු චිත්‍ර ලෝක පූජිත වෙලා තියෙන්නේ. ඔහු විද්‍යාව හදාරනවා චිත්‍ර ශිල්පියත් එක්ක. ඉතින් ඔයා මොන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක කරත් විද්‍යාව ගණිත විෂයන් වල වැදගත්කම කොච්චරද කියලා ඔයාලට දැන වැටෙනවා නේද? එහෙනම් කොයිම වෙලේවත් විද්‍යාව හා ගණිත විෂයන් හැදෑරීම නතර කරන්න එපා ඔයා විභාගයක් නොලිව්වත්. ඔන්න අපි දැන් එනවා වීඩියෝ එකේ 3 වෙනි කොටසට. O level ඉඳලා A level පටන් ගන්න ඔයාගේ උසස් පෙළ ගමන සුපර් චාර්ජ් කරන්න. ඔයාට තියෙන දේ මොකක්ද? ඔයාගේ මිත්‍රයා කවුද? ඒ වෙන කවුරුත් නෙවෙයි. මල් ලියපු විභාග ජය ගැනීමේ රහස. A level පටන් ගන්න ඔයාට විභාග ජය ගැනීමේ රහස උදව් වෙන්නේ කොහොමද? ඒකට අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. උසස් පෙළ කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ උසස් පෙළට එන ළමයි මූලික වැරදි තුනක් කරනවා. මේ හින්දා තමයි සමහරලාට O level හොඳට පාස් වුණාත් A level හොඳටම කෙලවෙලා යන්නේ. පළවෙනි දේ තමයි A level වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සාමාන්‍ය පෙළෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළෙන් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි විෂය දැනුමක් තියෙනවා. ඒ විෂය දැනුම ළමයා දන්නවද නැද්ද කියන එක විතරයි. නමුත් උසස් පෙළින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විෂය දැනුමක් තියෙනවා. ඒ විෂය දැනුම ඒ ළමයාට භාවිතා කරන්න පුළුවන්ද සහ ඒ විෂය දැනුම භාවිතා කිරීමේ පුහුණුවක් ළමයාට තියෙනවද කියලා. මෙතන වැදගත්ම දේ තමයි පුහුණුවක් ළමයාට තියෙනවද කියලා. විෂය දැනුම පරිහරණය කිරීමේ පුහුණුවක් ළමයාට තියෙනවද කියන එක තමයි උසස් පෙළින් බලන්නේ. ඒකෙන්ම ගත්ත හැකි කරන දෙවෙනි වැරැද්දට ප්‍රවේශයක්. යම් කිසි දෙයක් අපි පුහුණුවක් ලබන්න නම් ඒ දේ දවස ගානේ කරන්නට ඕනේ. බොහෝ උසස් පෙළ ළමයි නොකරනම දේ ඒක. දවස ගානේ ප්‍රැක්ටිස් කරන්නේ ක්ලාස් යනවා. උගන්නන තීර ටික නෝට් ටික පුරව ගන්නවා. ආපහු ගෙදර එනවා. ආපහු පොතක් අල්ලන්නේ ඊළඟ සතියේ ක්ලාස් යද්දී. ඉතින් පුහුණු වෙන්නේ නැති එක ළමයි කරන ලොකුම වැරැද්දක්. මොන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකේ වුණා. තුන්වෙනි වැරැද්ද එන්නේ මේ විදියට දවස ගානේ පුහුණු නොවීම හරහා. බොහෝ ළමයි සාමාන්‍ය පෙළේදී සමහරලාට මාසයක් එකහමාරක් සති කිහිපයක් පවා තියලා හොඳට මහන්සිලා පාඩම් කරලා රෑ නිදි මරාගෙන O level ලියලා 9As උත් අරගන්නවා. එහෙම එන්නේ ඇයි දන්නවද? මොකද O level වලින් බලන්නේ යම්කිසි විෂය දැනුමක් ඔයා දන්නවද කියන එක විතරයි. ඒක මාර විදියට ගැඹුරට හරලා උස්සන්නේ නැහැ. නමුත් උසස් පෙළ ඒ විදියට කරන්න බෑ.
උසස් පෙළින් බලන්නේ නැහැ ඔයා යම්කිසි විෂය දැනුමක් දන්නවද නැද්ද කියලා. උසස් පෙළින් බලන්නේ ඔයාට ඒ දේ කරලා පුහුණුවක් තියනවාද කියන එක. ඉතින් එක්සෑම් එක අත ළඟ තියලා ඔයා මාර විදියට මහන්සි වෙලා රෑ නිදි මරාගෙන වැඩ කරා කියලා ක්වොලිටි පුහුණුවක් ලැබෙනවද ඔයාට? ඔයාටම හිතෙයි එහෙම වෙන්නේ නැහැ කියලා. අන්තිම මොහොතේ තදිය මේ කොච්චර මහන්සි වෙලා කරා. අපි O-level 9 years ගත්තා. A-level වල අපරාධ කියන්න බෑ F3ක් අනිවාර්යයෙන්ම එනවා. දැන් ඔයා සමහර වෙලාවට බය වෙලා ඉන්නට පුළුවන් අම්මෝ A-level මාර ලොකුයි නේද කියලා. සමහර වෙලාවට ඔයා ටියුෂන් පන්ති යන ගුරුවරුත් මාර ලෝකයක් මවලා දෙයි. උසස් පෙළ මාර ලොකුයි මාරයි මාර අමාරුයි මේක මාර බිල්ලෙක් කියලා. මම දෙයක් කියන්නම්. එහෙම බිල්ලෙක් තියා බිල්ලෙක් ගෑවිලාවක්වත් නැහැ උසස් පෙළ. එකම දේ උසස් පෙළින් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා යම්කිසි විෂය දැනුමක පුහුණුව තියනවාද කියන එක නම් ඔයා දවස් ගානේ පුහුණු වෙන්න ඕනේ. එච්චරමයි කරන්න තියෙන්නේ. ඔයා රිලැක්ස් එකේ O-level වලටත් වඩා මාර සැහැල්ලුවෙන් ඔයාට උසස් පෙළ කරගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි විභාග ජය ගැනීමේ රහස ඔයාට උදව් වෙන්නේ. විභාග ජය ගැනීමේ රහස හරහා ඔයාට ස්ටඩි සිස්ටම් එකක් කියලා දෙනවා. මේ ස්ටඩි සිස්ටම් එකේ ඔයාගේ ටයිම් එක මැනේජ් කරන්නේ කොහොමද? ඔයාව හොඳම තත්වයකට ගේන්නේ කොහොමද? ඔයාව පණ ගන්වගෙන වැඩ ටික කරගන්නේ කොහොමද? මේකට ඉතාම ප්‍රායෝගික ඔයාට මේ මොහොතේ නම් භාවිතා කරන්න පුළුවන් ටෙක්නික්ස් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ පාඩම් කිරීමේ ක්‍රියාවලියට ආපුවම ඔයාට පාඩම් කරන්න තියෙන හොඳම විදිය ස්පේස් රෙපිටිෂන් එච්චරයි. ආයෙ වෙන මුකුත් නැහැ. ස්පේස් රෙපිටිෂන් කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන ස්පෙෂල් ෂෝට් නෝට් එක හදාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඔයාට විභාග ජය ගැනීම රහසින් ඉගෙන ගන්නත් පුළුවන්. ඊට අමතරව එක්සෑම් එකක් ලියන්නේ කොහොමද? ඔයා ළමයෙක් විදිහට ඔළුව හදාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මේක ෆුල් කම්ප්ලීට් පැකේජ් එකක්. A-level පටන් ගන්න යන ඔයාට. ඉතින් මම ආරාධනා කරනවා මේ ෆ්‍රෙෂ් එකේ හොඳ ජවයකින් A-level පටන් ගන්න ඉන්න මොහොතේ විභාග ජය ගැනීමේ රහස පොත කියවලම වැඩ අල්ලන්න. ඔයා බලනවා ඇති මේ පොතට අමතරව මෙතන මේ තව එකක් තියෙනවා විභාග ජය ගැනීමේ රහස ජර්නල් එක කියලා. බැරි වෙලාවත් මේ වීඩියෝ එක බලනවා ඔයා A-level කරන අතරතුරේ මැද්දේ නම් නැත්නම් O-level grade 11 වගේ මේ වෙද්දී ඔයාට අතපසු වෙච්ච ගොඩාක් විෂය කරුණු තියෙනවා නම් ඉන්න ඒ වගේ දරුවන්ට තමයි විභාග ජය ගැනීමේ රහස ජර්නල් එකේ තියෙනවා. ඔයාට අතපසු වුණු විෂය කොටස් සහ ඉදිරියට ඉගෙන ගන්න ඕනම විෂය කොටස් පාඩම් කරන්න භාවිත කරන ස්පේස් රිවිෂන් නමුත් ඔය දෙකම එකට කරන්න ගියොත් වැඩ වරදිනවා. ඉතින් එහෙම නොවෙන්න තමයි අතපසු වුණු විෂය කොටස් පාඩම් කිරීම සඳහා විශේෂිත වූ ෆෝමියුලා එකක් මේ ජර්නල් එකෙන් ගයිඩ් කරනවා. ඇත්තට මේ පාඩම් කිරීම ට්‍රැක් කරනවා මේ විභාග ජය ගැනීමේ රහසේ ජර්නල් එක හරහා. ඉතින් අතපසු වුණු විෂය කොටස් රාශියක් තියෙනවා නම් විතරයි විභාග ජය ගැනීමේ රහස ජර්නල් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ඔයාට විභාග ජය ගැනීමේ රහසෙන් ඔයාගේ ස්ටඩීස් සුපර් චාර්ජ් කරගන්නට පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අවුරුදු 15ක් ඉස්සරහට ඔයා දකින ලයිෆ් ස්ටයිල් එක ඇචීව් කරගන්න පළමු අඩිය විදිහට උසස් පෙළට ඔයා කරන සබ්ජෙක්ට්ස් මොනවද කියලා තෝරගන්න මේ වීඩියෝ එක ඔයාට A to Z ගයිඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයාත් එහෙම හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න. ඔයා වගේම තව O level ලියලා ඉවර වෙලා මොකද මං කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්න යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි විභාග ජය ගැනීමේ රහස පොත මිලදී ගැනීමට කැමති නම් ඊට අදාළ විස්තර තියෙන වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒවත් බලන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට ජය.